Hello guys, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් හොඳින් ඇති කියලා. මං හිතනවා ඔයාලා දැනටම දන්නවා වීඩියෝ එක මොකක්ද කියලා. මම මේ පාර ඩිස්මේකෝව කරන්න ගොඩක් බඩු ගන්න ගියේ නැහැ. මොකද රටේ ඇතුණ තත්ත්වෙත් එක්ක මං ඒ දේවල් වලට ලොකු වියදමක් දරන්න ගියේ නැහැ. මං ගාව තිබුණ දේවල් වලිනුයි මට හම්බුණ දේවල් වලිනුයි තමයි මම මේ පාර ඩිස්මේකෝව එකක් ඔයාලට ගේන්නේ. ඉතින් ඔය ලෑම්ප් එකත් මට හම්බුනේ gift එකක්. මේ දෙක නම් මං ගෙදරදිමයි හදාගත්තේ. අපි හැමදේම කරින් කරනවට වඩා අපිට පුළුවන් දේවල් අපි ගෙදරදිම කරගන්න එක වටිනවා. මේ ආර්ට්ස් ටික මං කරගත්තේ අපේ ගමේ ආල්වික්ට කියලා. ඒ ටිකට මහා ගාණක් ගියේ නෑ. හරි චූටි රීසනබල් ප්‍රයිස් එකකට මට ඉතින් ඒ ටික ගන්න පුළුවන් වුණා. ඉතින් මං හිතුවට වඩා ලස්සනට ඒ ටික තිබ්බා. ඔයාලත් බලලා කියන්න කොහොමද කියලා. ඔයාලට තොන්නම් මං යාව කන්ටැක්ට් කරලා දෙන්නම්. මං ඒ ටික අලවගෙන නම් ඉවරයි. ඔයාලට ඒවකින් එක අලවන වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. මේ තියෙන්නේ මන් එකට අලවන්න ගත්ත ස්ටිකර් එකක්. මට එන ආසාවක් තිබ්බ වයිට් ඩ්‍රෙස් එකක් ගන්න. ඒත් මේ වෙලාවේ හැටියට බැරි නිසා මං ස්ටිකර් එකක් අරගෙන කලින්ම අලව ගත්තා. ඒකේ වීඩියෝ ක්ලිප්ස් නම් මං ගාව නැහැ. මං දැන් කොහොම අරේන්ජ් කරගෙන ගියාට වීඩියෝ එක ඉස්සරහට යද්දී සමහර තැන්වල චූටි වෙනස්කම් තියෙයි. මං ඔය ප්ලාන්ට් එක එහෙම මාරු කරා. මොකද මං අලුත් ප්ලාන්ට් එකක් ගත්තා. ඔය තියෙන ප්ලාන්ට් එකට වඩා මට හිතුණා ඒ ප්ලාන්ට් එක ඉතින් හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම ඔය ප්ලාන්ට් එක එහෙම මාරු කරලා චූටි වෙනස්කම් ටිකක් කරා. අන්තිමට ඔයාලට ඒ දේවල් බලාගන්න පුළුවන්. තව දෙයක් ඇත්තටම මම වීදමකට කියලා ගියේ ඒ ප්ලාන්ට් එකටයි ඔයාලට මම අර කලින් පෙන්නුව වෝලාස් ටිකටයි විතරයි. මට දැනට පුළුවන් විදියට තමයි මම මේ දේ කරගත්තේ. තව වෙනස්කම් ටිකක් කරන්න තියෙනවා. ඒත් ඒ ටික මේ වෙලාවේ මට කරන්න බෑ. ඒ දේවල් මම චේන්ජ් කරන වෙලාවට ඔයාලත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්න. එතකම් මේ ටික තමයි ඉතින් තියෙන්නේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් මම වීඩියෝ